පිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කොට චේතවනාරාමයේ පිළියෙල කළා. දූතයන් මාර්ගයෙන් භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරින් පිටත් වෙලා විශාලා මහනුවරට වැඩම කරලා හිටියේ. ඉතින් භික්ෂු සංඝයාත් සමග සැවැත් නුවර බලා පිටත් වුණා. නමුත් චප්පග්ගිය නමැති හිතුවක්කාර භික්ෂූන් 6 දෙනා වේලාසනින්ම ජේතවනයට ගියා. කොහේද සංඝයාට සෙනසුන් පනවලා තියෙන්නේ කියලා ඒ පැත්තට ගියා. ගිහින් මහතෙරුන් වහන්සේලා වඩින්ට කලින් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වඩින්ට කලින් සියලු සෙනසුන් අත්පත් කරගත්තා. මේක අපි උපාධ්‍යයන් වහන්සේට. මේක අපේ ආචාර්යයන් වහන්සේට කියමින් තමන්ගේ භික්ෂූන්ට දෙන්න උත්සාහවන්ත වුණා. නමුත් පස්සේ වැඩම කළ මහතෙරුන් වහන්සේලාට සෙනසුන් ලැබුණේ නැහැ. අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ අන්තිමට වැඩියේ. උන්වහන්සේට වැඩියින්ට සේනාසනයක් ලැබුණේ නැහැ. ඉතින් අපගේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සේනාසනයට නුදුරින් එක්තරා රුක් සෙවණක වාඩි වෙමින් සක්මන් කරමින් රැය පහන් කළා. භාග්‍යවතුන් වහන්සේ පාන්දරින්ම කුටිය නික්ම උගුර පෑදුවා. උන්වහන්සේ රුක් සෙවණේ සිටින භික්ෂුව දුටුවා. කවුද උතන සිටින්නේ? මේ මම ස්වාමීනි සාරිපුත්ත. සාරිපුත්ත, මොකද මේ වෙලාවේ මෙහි මොකද්ද කරන්නේ? ස්වාමීනි මං එන්ට ටිකක් පමා වුණා. ඒ නිසා සේනාසනයක් ලබා ගන්නට බැරි වුණා. ඉතින් මං මේ රුක් සෙවණට ආවා. මෙතනත් හොඳයි. මං වාඩි වෙමින් සක්මන් කරමින් කල් ගෙවුවා ස්වාමීනි. මට අපහසුයක් නෑ. මේ ඇසූ භාග්‍යවතුන් වහන්සේට මහත් සංවේගයක් හටගත්තා. අහෝ, සත්වයන්ගේ පිරිහී යන ස්වභාවය. මා ජීවත්ව සිටියේදීම එකිනෙකා කෙරෙහි ගෞරවයක් නැතිව, යටහත් පැවතුම් නැතිව වාසය කරන හැටි. භාග්‍යවතුන් වහන්සේ එදා උදෑසනින්ම සියලුම භික්ෂු සංඝයා රැස් කොට වදාලා. හැබැයිද මහණෙනි, මේ චාප්පග්ගේ භික්ෂූන් තම තමන්ගේ භික්ෂූන්ට වේලාසනින්ම සෙනසුන් වෙන් කරගත්තාද? මහා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට සෙනසුන් ලබා ගන්නට බැරි වුණාද? එහෙමයි ස්වාමීනි. එවිට භාග්‍යවතුන් වහන්සේ චප්පග්ගේ භික්ෂූන්ගේ ක්‍රියාවට අප්‍රසාදය පළකොට වදාලා. නැවත මෙසේ අසා වදාලා. මහණෙනි, කොයි භික්ෂූන්ද මුල්ම ආසන, මුල්ම පෙන්, මුල්ම දාන ලබන්නට සුදුසු? එවිට ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. ස්වාමීනි, ක්ෂත්‍රීය වංශික භික්ෂූන්ටයි සුදුසු. ස්වාමීනි, බ්‍රාහ්මණ වංශික භික්ෂූන්ටයි සුදුසු. ස්වාමීනි, විනයධර භික්ෂූන්ටයි සුදුසු. ස්වාමීනි, ධර්ම කතික භික්ෂූන්ටයි සුදුසු. ස්වාමීනි, ධ්‍යාන ඉපිදූ භික්ෂූන්ටයි සුදුසු. ස්වාමීනි, මාර්ගඵලලාභී භික්ෂූන්ටයි සුදුසු. ස්වාමීනි, අභිඥාලාභී රහතන් වහන්සේලාට සුදුසු. ආදී වශයෙන් කියන්ට පටන් ගත්තා. නෑ මහණෙනි, මාගේ ශාසනයේ මූලාසනය ලබන්ට, මුලින්ම පෑන් ලබන්ට, මුලින්ම දානෙ ලබන්ට ඒවා සුදුසුකම් නොවෙයි. මාගේ ශාසනයේ මුලින්ම පැවිදි වූයේ උපසම්පදා වූයේ යමෙක්ද, ඒ උපසම්පදාවෙන් ලබන වැඩිමහලු පිළිවෙල පමණයි මූලාසනයට, මුල්ම දානෙට සුදුසු. දැන් බලන්ට මහණෙනි, මාගේ අග්‍ර ශ්‍රාවක අනුධර්ම චක්‍ර ප්‍රවර්තක සාරිපුත්තයන් මා ළඟට සෙනසුනක් ලබන්නට ඒකාන්තයෙන්ම සුදුසුයි. නමුත් සාරිපුත්තයෝ මේ රාත්‍රියේ සෙනසුනක් නොලබා රුක් සෙවණක ගත කළා. මහණෙනි, දැන්ම මෙහෙම වුණොත් කල්යත්‍යත් මොනමා වේවිද? මහණෙනි, ඉස්සර කාලේ තිරිසන්ගත සත්වයින් පවා අපි එකිනෙකා අගෞරවයෙන් යටහත් පැවතුම් නැතිව ඉන්න එක සුදුසු නෑ. අපි අතර ඉන්න වැඩිමහල් කෙනා තෝරාගෙන ඔහුට ගෞරවසරු දක්වා වාසය කරන්න ඕනෑ කියලා කටයුතු කළ නිසා ඔවුන්
තිරිසන් ආගමෙන් චුත වුණාට පස්සේ දෙවියන් අතර උපන්නා. කියලා මේ ජාතක දේශනාව වදාලා. ඉස්සර කාලේ හිමාල වනාන්තරේ අතුපතර විහිදී ගිය මහා නුගයක් තිබුණා. මේ නුගරුක් සෙවනේ තිත්වටුවෙකුයි වඳුරෙකුයි ඇතෙකුයි ඊටාම හිත මිත්‍රව වාසය කළා. නමුත් එකිනෙකා කෙරෙහි විශේෂ ගෞරවයක් තිබුණේ නැහැ. විහිළු තහලුවෙන් වාසය කළා. දවසක් ඔවුන් මෙහෙම කතා වුණා. අපි මෙහෙම එකිනෙකාට ගෞරවයක් නැතිව වාසය කරන එක හරි නෑ. අපි අතර ඉන්න වැඩිමහලු කෙනා කවුද කියලා හොයා ගමු. ඔහුට ගරු සත්කාර කරගෙන වාසය කරමු. ඉතින් අපි කොහොමද අපි අතර ඉන්න වැඩිමහලු කෙනා හොයාගන්නේ? ඉතින් මෙහෙම කතා වුණු මිතුරන් තුන් දෙනා නුගරුගේ අතීතය ගැන එකිනෙකාගෙන් විමසුවා. පළමුව තිත්පටුවත් වඳුරත් ඇතාගෙන් මෙහෙම ඇහුවා. සගය හස්තිය, මේ මහා නුගරුක ගැන ඔබ දන්නේ කොයි කාලයේ පටන්ද? මිත්‍රවරුනි, මට මතකයි මං පුංචිම පැටිය කාලේ මං මේ වනේ ගස් අතරින් යනවා. එතකොට මේ නුගේ මගේ කුසේ ගෑවෙනවා. පොඩි පැලයක්. ඊට පස්සේ තිත්පටුවයි ඇතයි වඳුරගෙන් ඇහුවා. සගය වානරය, ඔබට කුමක්ද මේ මහා නුගරුක ගැන තියෙන මතකය? මිත්‍රවරුනි, මටත් මතකයි මං කුඩා පැටිය කාලේ බිම වාඩි වෙලා බෙල්ල උස්සන්නේ නැතිව මේ නුගරුකේ මුදුන් දල්ල කඩාගෙන කෑවා. ඔය විදිහට මට කුඩාවෙදී ඉඳලා මතකයි. ඊට පස්සේ ඇතයි වඳුරයි තිත්පටුවගෙන් නුගරුක ගැන දන්නා තොරතුරු ඇහුවා. මිත්‍රවරුනි, ඉස්සර ආන්න අතන දිරාපු නුග ගසක් තිබුණා. දැන් ඒක එතන නෑ, මැරිලා ගිහින්. අන්න ඒ නුගේ අතරින් පතර සෑදුන අතුවල ගෙඩි හට ගන්නවා. මං කුඩා අවදියේ ඒ නුග ගහ උඩට ගිහින් ඒ නුග ගහේ ගෙඩි කනවා. මං එහෙම නුග ගෙඩි කාලා දවසක් මෙතන මං වර්චස් කළා. ඒ වර්චස් ගොඩේ තිබුණ නුග ඇටයකිනුයි මේ නුගය පැලවුනේ. මගේ මතකය ඕන්න ඔහොමයි. ඒ නිසා ඔබෙන් වැඩිමහලුම කෙනා මම කියලා හිතන්නේ. එතකොට ඇතයි වඳුරයි තිත්පටුවට මෙහෙම කිව්වා. එසේ යහළුව, ඔබමයි අපාත්‍රේ ඉන්න වැඩිමහලු කෙනා. අපි අද පටන් ඔබට සත්කාර, ගෞරව, වන්දනාමාන පූජා පවත්වනවා. ඔබේ අවවාද අනුව අද පටන් අපි කටයුතු කරනවා. අපට අද පටන් ඔබ අවවාද කළ මැන, අනුශාසනා කළ මැන. එවිට බෝසත් තිත්පටුවා ඔවුන්ට අවවාද කළා. තමාත් සිල් ගත්තා. ඔවුන්වත් සීලයෙහි පිහිටෙව්වා. එසේම එකිනෙකාට ගෞරවයෙන් වාසය කොට මරණින් මතු දෙවියන් අතර උපන්නා. මෙසේ මහණෙනි, තිරිසන් සතුන් පවා වැඩිහිටියන්ට ගරුසරු ඇතිව වාසය කොට තියෙනවා. මෙවැනි ස්වාක්ඛාත ධර්ම විනය තියෙන උතුම් බුදුසසුනක පැවිදි වී සිටින ඔබ එකිනෙකාට ගෞරව කිරීම ගැන මොනතරම් සැලකිලිමත් වෙන්න ඕනෑද? ආදීන් පසු කිසි නාමක භික්ෂුවක් වැඩිමහලු භික්ෂූන්ව සෙනසුනෙන් බැහැර නොකළ යුතුය. යමෙක් කෙසේ කරනවා නම් ඒ වරදක් බවට ශික්ෂාපදයක් පනවා වදාලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාලා. යම් කෙනෙක් වැඩිහිටියනට ගරු කරත් නම් දක්ෂයෝය ඔහු දහමේ මෙලොවද පැසසුම් ලබන්ට සුදුසුය. පරලොව සුගතියේ උපත ලබත්මය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වැඩිහිටියන්ට සැලකීමේ බොහෝ අනුහස් වදාලා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඇතා වෙලා හිටියේ අපේ මොග්ගල්ලාණයන්, වඳුරා වෙලා හිටියේ අපේ සාරිපුත්තයන්, නුවණැති තිත්පටුවා වෙලා හිටියේ මමයි කියා මේ ජාතකය වදාලා.